හරි ලියන්න. අංශුවක් හා වස්තුවක් මත බල සමතුලිතතාවය. වස්තුවක් මත බල සමතුලිතතාවය. අගන්න. එතකොට මේ පාඩමේදී අපි කරන්නේ බල සම්බන්ධ සිද්ධීන් තමයි කතා කරන්නේ. එතකොට බල ලකුණු කරන්න ඉගෙන ගන්න මේ පාඩමේදී තමයි. සමහර ෆිසික්ස් වල මේ ඉගෙනගෙන ඇති. නමුත් අපි ඊට වඩා දෙයක් කතා කරන්නේ. හරි. අංශුව කියන්නේ මොකක්ද? අංශුවක් කියන්නේ අංශුව. ඔයා දන්න විදිහට අංශුවක් කියන්නේ ඔච්චර. දැන් අපි කියනවා මෙහෙම මාන රහිත ලක්ෂීය ස්කන්ධයකට කියනවා අපි අංශුවක් කියලා. ලක්ෂීය ස්කන්ධය. දැන් මාන රහිත කියන්නේ මොකද්ද? මිනුම් නෑ. දැන් සාමාන්‍යයෙන් ඝන වස්තුවකට ගත්තාම අරයක් හරි උසක් හරි මොකක් හරි ඝනකමක් හරි මොකක් හරි මිනුමක් තියෙනවනේ. මෙයාට එහෙම මිනුමක් නෑ. ඒ එහෙම මුකුත් නැත්තම් ස්කන්ධයක් තියෙන්න පුළුවන්. ඇත්තටම මාන රහිත කියලා කිව්වට මාන නොගැනී හැකි තරම් කුඩයි. ඉතා කුඩා ගයක් කියන අදහස් තමයි තියෙන්නේ. පිට්ටනියක කූඹියක් ඉන්නවා. මහා විශාල පිට්ටනියක. තේරුම්න්නේ? දැන් මේ පිට්ටනියක අලියෙක් හෝ හරකෙක් වගේ ඉද්දි මොකද කරන්නේ? ඌ අයින් කරන්න එපේ මොකක් හරි මැච් එකක් තියද්දි කූඹිය අයින් කරනවා දැකලා තියෙනවා මැච් පිට්ටනිය ඉන්න කූඹිය ටික අයින් කරන්නේ. ඒක නිසා මේ නොගෙනී හැකි තරම් කුඩයි. ඒක හරියට මේ පෘථුවියේ ස්කන්ධ පෘථුවියේ අරයත් එක්ක සලකද්දී ෆුට්බෝල් එක අරය වගේ. නැත්නම් ටෙනිස් බෝල් එක අරය වගේ. දැන් පෘථුවිය විශාලත්වයත් එක්ක සලකද්දී ටෙනිස් බෝල් එකත් තේරුම් ගන්න නැති වැඩක්. ඒ වගේ ලක්ෂ්‍ය ස්කන්ධයක් ඉදි මාන නොගැනී හැකි තරම් කුඩයි. ලියන්න අංශුව කියලා ඒ අර්ථේ මාන රහිත ලක්ෂ්‍ය ස්කන්ධයක්. මාන රහිත ලක්ෂීය ස්කන්ධයක්. මාන රහිත ලක්ෂීය ස්කන්ධයක් අංශුවක් ලෙස අංශුවක් ලෙස හැඳින්වේ. අංශුවක් ලෙස හැඳින්වේ. අංක 1 දාලා ලියන්න බල දෙකක් යටතේ සමතුලිතතාවය. අපි පුතේ මේ අංශුව හා වස්තුව පොදුවේ කතා කරලා තව ටිකකින් වෙන් කරගමු. කොටස් දෙකකට. බල දෙකක් යටතේ සමතුලිතතාවය. ලියන්න මෙහෙම ඒ යටතේ වාක්‍යයක් බල දෙකක් යටතේ අංශුවක් හෝ වස්තුවක් සමතුලිත වීමට බල දෙකක් යටතේ අංශුවක් හෝ වස්තුවක් සමතුලිත වීමට බල දෙකක් යටතේ අංශුවක් හෝ වස්තුවක් සමතුලිත වීමට එම බල දෙකෙහි කියලා කොමාවක් දාන්න. බල දෙකෙහි කියලා කොමාවක් දාලා අංක 1 2 3 දාලා පහළට ලියන්න. අංක 1 බල දෙක විශාලත්වයෙන් සමාන විය යුතුයි. හැබැයි අතන බල දෙකෙහි කියලා තිබෙන නිසා ඕනනම් විශාලත්වයෙන් සමාන විය යුතුයි. විශාලත්වයෙන් සමාන විය යුතුයි. විශාලත්වයෙන් සමාන විය යුතුයි.
දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විය යුතුයි. දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විය යුතුයි. ඒක රේඛීය විය යුතුයි. ඒක රේඛීය විය යුතුයි. ඒක රේඛීය විය යුතුයි. හරි. මේ බලන්න. මම බල දෙකක් යටතේ සමතුලිත වන අවස්ථා තුනක් මේ ඇඳලා තියෙනවා. මේ බලන්න මම වෙන කතා නවත්තලා ගන්න. මේ මේසයක් උඩ නැත්නම් යම් පෘෂ්ඨයක් මත, තිරක් පෘෂ්ඨයක් මත අංශුවක් තියලා තියෙනවා. අංශුවක් කියනවා ඊට කුඩා එකක් වෙනවනේ මෙතනදී. අංශුව කියලා අඳපුවාම දැන් අංශුවක් අඳින්දිනොත් ටිකක් ලොකෝට අඳිනවා. නැත්නම් හොයාගන්න බෑනේ කෝ අංශුව කියලා. එහෙම අඳින්න බෑ. මාන නැතු වෙන්නේ අඳින්නවා. හරි. මේ තියෙන්නේ මොකද්ද? තන්තුවක් මගින් අංශුවක් එල්ලලා තියෙනවා. බෝලයක් හරි මොකක් හරි අංශුව වස්තුවක් එල්ලලා තියෙනවා. මේ තියෙන්නේ දුන්නක් මත, ඒ කියන්නේ ස්ප්‍රින් එකක් මත උඩින් අංශුවක් තියලා තියෙනවා මෙහෙම. මෙයා මත මොනවාද තියෙන බල? මෙයාගේ ස්කන්ධයේ m නම් බර කොහොමද ලකුණු කරන්නේ? mg කියලා. ඒවා දන්නවනේ ගුරුත්වාකර්ෂණයෙන් ගුණ වුණාම බර ලැබෙනවා. මෙන්න බර mg. එහෙනම් බල දෙකක් යටතේ වස්තුව සමතුලිත වෙන්න නම් මෙයාට ප්‍රතිවිරුද්ධ බලයක් මේ කෙලින්ම උඩට තියෙන්න ඕනේ. එයාට කියනවා අපි මොකද්ද? අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා. අභිලම්බ ප්‍රතික්‍රියාව. හරි නේද? ඊළඟට මේ වස්තුවේ බර තියෙනවා පහළට mg. වස්තුවේ හෝ අංශුවේ. එහෙනම් සමතුලිත වෙන්න නම් මොකද වෙන්න ඕනේ? මෙයාට සමාන බලයක් උඩට තියෙන්න ඕනේ. ඒකට කියනවා තන්තුවේ මොකක් කියලාද? ආතතිය කියලා. තන්තුවේ ආතතිය. මේකෙන් මෙහෙට මොකක්ද ඒ තන්තුවේ ආතතිය තමයි. මේ තන්තුවේ ආතතිය මේ සංරචකයේ කවුරු මතද? එල්ලලා තියෙන සීලිම මත. මේ තන්තුවේ ආතතිය මේ අංශුව මත. එහෙනම් මතක තියාගන්න ආතතියක් ලකුණු කරන්නේ කොහෙටද? හැම වෙලේම ආතති බලය ලකුණු කරන්නේ ඇතුළට මෙහිම. ආතතිය ලකුණු කරන්නේ ඇතුළට. හැබැයි පොඩි අවුලක් එනවා නේද? වයර් යන්නේ. අපි දැන් මෙහෙම තන්තුවක් අදින්නේ ඉවතටනේ. තන්තුවක් අදින්නේ ඉවතට. ඇදින්න නම් ඉවතට අදින්න එපේ. දැන් මේ රබර් බෑන්ඩ් එක ගන්න මේ ප්‍රත්‍යස්තන්තු ගැන නෙවෙයි අපි කතා කරන්නේ, මම නිකන් උදාහරණයකට ගන්නෙ. දැන් මේක මෙහෙම අදිනෝනේ දෙපැත්තට. එතකොට අදින්නේ එළියට. මෙහෙමයි අදින්නේ. එහෙනම් ඇත්තටම ආතතිය ලකුණු වෙන්න ඕනේ මෙහෙමනේ. එතකොටයි මෙහෙම උනේ. මේ මොකද්ද කරන්නේ? ක්‍රියාව. මේ ක්‍රියාව කරන්නේ. මේක ක්‍රියාව නම් ප්‍රතික්‍රියාව අනිත් පැත්තට වෙන්න බෑනේ. නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව. නම් ප්‍රතික්‍රියාව තමයි අපි ලකුණු කරන්නේ. යම් වස්තුවක් මත ක්‍රියාව නෙවෙයි ප්‍රතික්‍රියාවයි ලකුණු කරන්නේ. එහෙනම් දුන්නක් ඔයා තෙරපනවා මෙහෙම. මේ චෝක් කෑල්ල දෙපැත්තෙන් අල්ලලා ලොකු චෝක් කෑල්ලක් ගමු. මේ දෙපැත්තෙන් අල්ලලා මෙහෙම තෙරපනවා. එහෙනම් තෙරපන්නේ ඇතුළට. එහෙනම් තෙරපුම ලකුණු වෙන්න ඕනේ මෙහෙම. ඇත්තටම තෙරපුම ලකුණු වෙන්නේ එහෙම නෙවෙයිනේ. ඒක ප්‍රතිවිරුද්ධ. තෙරපුම ලකුණු වෙන්නේ මේ පැත්තට. මේක තෙරපුම, මේක ආතති. ඒක මතක තියාගන්න. තන්තුවක ආතතිය ලකුණු කරන්නේ ඇතුල් පැත්තට. තෙරපුම ලකුණු කරන්නේ ඉවතට. ඒතර තෙරපුමක් කියන්නේ තන්තුවක තෙරපුමක් ඇති වෙන්න බෑ.
දැන් තන්තුවක් මෙහෙම තෙරපන්න බෑනේ මේ. මොකුත් වෙන්නේ තන්තුව ප්‍රත්‍යස්තනේ නේ හයිය නෑනේ. මේ දුන්නකට ඔය දෙකම වෙන්න පුළුවන්. ස්ප්‍රින් එකක් ඔයාලට අදින්නත් පුළුවන්. සම්පීඩනය කරන්නත් පුළුවන් දෙකම කරන්න පුළුවන්. හරි. මෙයාගේ තන බර තියෙනවා පුතේ 15ට mg. මෙයාගේ ප්‍රතික්‍රියාව ඒ කියන්නේ දුන්නේ මොකද්ද? තෙරපුම T මෙහෙම ලකුණු වෙන්නේ. ඔයාලට තේරෙනවනේ පුතේ මේ මෙයාට සමතුලිත වෙන්න නම් ඊට ප්‍රතිවිරුද්ධ බලය උඩට තියෙන්න ඕනේ. T ඔහොමයි ලකුණු වෙන්නේ. right. T ආතතිය මේ T තෙරපුම right. රූප සටහන් තුන ලස්සනට ඇඳගන්න. මේකත් පැත්තකින් දාගන්න ආතතිය තෙරපුම මෙහිම ලකුණු කරන්න කියලා. ඒතර පුතේ අහගන්න. දැන් බල තුනක් යටතේ සමතුලිතතාවයේ මාතෘකාව අපි කොටස් දෙකකට බෙදා ගන්නවා. සමාන්තර බල තුනක් යටතේ සමාන්තර බල තුනක් යටතේ සමතුලිතතාවය හරිද? දැන් සමාන්තර බල තුනක් යටතේ සමතුලිතතාවයේ ලොකුවට හිතන්න දෙයක් නැහැ. ඇයි? යම් සමාන්තර බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත වෙන්න බල තුනක් දාද්දි කොහොමද දාන්න වෙන්නේ? එක පැත්තකට බල දෙකයි අනිත් පැත්තට එක බලයයි. එහෙනම් මොකද්ද වෙන්නේ? මේ බල දෙකේ එකතුව මේ බලයට මොනව වෙන්න ඕන? සමාන වෙන්න ඕනේ. ඒක හරි සරල සිද්ධියක්. ඒ කියන්නේ මේක නිව්ටන් 10යි මේක නිව්ටන් 7යි නම් මේක නිව්ටන් කීයක් වෙන්න ඕනේ? 3ක් වෙන්න ඕනේ. ඉතින් කියන්න දෙයක්වත් නැහැ. ඔය වගේ සරල සිද්ධියක් තියෙනවා. හරි. ලියන්න අංක 1. ආනත බල තුන ගැන තමයි අපිට ලොකුවට කතා කරන්න තියෙන්නේ. මාතෘකාව ලියලා සමාන්තර බල තුනක් යටතේ සමතුලිතතාවය කියලා ලියන්න මාතෘකාව. තර මේ බල දෙකේ සම්ප්‍රයුක්තය තමයි ගන්න. එකම දිශාවට තියෙන නිසා එකතු කරලා තමයි සම්ප්‍රයුක්තය ගන්න. ලියන්න බල දෙකක සම්ප්‍රයුක්තය රූපේ ඇඳනම් ඇඳලා ලියන්න. ඇඳේ නැත්තම් ලියලා අඳි කැමති ක්‍රමය. නැත්තම් ඇඳලා ඉන්න ඕක. දැන් මේ සඳහා බල දෙකක සම්ප්‍රයුක්තය ඉතිරි බලයට සමාන හා ප්‍රතිවිරුද්ධ හා ඒක රේඛීය විය යුතුයි. මේ බල දෙකේ සම්ප්‍රයුක්තය මෙයාට එකම රේඛාවේ තියෙන්න ඕන. ආනත බල තුනක් යටතේ සමතුලිතතාවය.
හරි. හොඳට අහගෙන ඉන්න. අගන්න. අපි කියනවා බල තුනක් යටතේ ආනත බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත වෙන්න නම් අගන්න. වස්තුවක අංශුවක්. ආනත බල තුනක් යටතේ සමතුලිත වෙන්න නම් පළවෙනි කාරණේ එක නෙමෙයි. එකම කාරණේ තමයි බල තුනේ ක්‍රියා රේඛා මොනවා වෙන්න ඕනද? එක ලක්ෂයකදී හම්බෙන්න ඕනේ. ඒ ප්‍රමාණවත්. බල තුනේ ක්‍රියා රේඛා එක ලක්ෂයකදී හම්බෙනවා නම් ඒ බල තුනේ යටතේ වස්තුව හෝ අංශුව සමතුලිත වෙනවා. තව එකක් කියනවා අපි කියන්නේ මේක තිබ්බහම ඇති. තවත් විදිහකට මේක කියනවා ඕනෑම බල දෙකක සංප්‍රයුක්තේ මේ දෙකේ සංප්‍රයුක්තේ මෙහෙම ගමු. ඕනෑම බල දෙකක සංප්‍රයුක්තේ ඉතිරි බලයට සමාන හා ප්‍රතිවිරුද්ධ වෙලා බල දෙකක් යටතේ සමතුලිත වෙන්නේ. එතකොට බල දෙකක් යටතේ සමතුලිත වෙන්නේ නේ. මේ දෙකේ සංප්‍රයුක්ත එකක් කියලා ගත්තොත් එතන බල දෙකයි තියෙන්නේ. සමාන වෙලා ප්‍රතිවිරුද්ධ වෙලා ඒක රේඛිය වුණා නම් හරි. දෙකම කියන්නේ. මේ කාරණේ හොඳට මතක තියාගන්න. බල තුනේ ක්‍රියා රේඛා ඒකලක්ෂීය විය යුතුයි. right ලියන්න. මේ සඳහා කියලා එතනින් කොමාවක් දාලා යටින් ලියන්න වාක්‍යයක් මේ විදිහට තරුවක් දාලා ලියන්න. බල තුනේ ක්‍රියා රේඛා ඒකලක්ෂීය විය යුතුයි. බල තුනේ ක්‍රියා රේඛා ඒකලක්ෂීය විය යුතුයි. නැතහොත් වෙනම තරුවක් දාලා ලියන්න. ඕනෑම බල දෙකක සංප්‍රයුක්තය ඉතිරි බලයට සමාන කමාවක් ප්‍රතිවිරුද්ධ හා ඒක රේඛීය විය යුතුයි. හරි. මෙන්න මේ පොඩි සටහන අඳගන්න. මේ බල තුන එක තැනකදී හම්බෙන විදිහට අඳින්න. එතකොට මේ ආනත බල තුනක් යටතේ සමතුලිත ගැටලු හදන්න ක්‍රම හතරක් තියෙනවා. කැමති ක්‍රමයකට විභාගයට හදන්න පුළුවන්. සමහර ගැටලු එක ගැටලුවට අනුව ඒ ක්‍රමය ලේසි වෙන්න පුළුවන්. එහෙම තමයි වෙන්නේ. එක ක්‍රමයක් තමයි දන්න සිද්ධියක්. බල විභේදනය සහ ගූර්ණය. හරිනේ? කෝකටත් අයිනේ සිද්ධාලේක වගේ මේක ඕන එකට දාන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන ගණන් මේක දැනගත්තත් හදන්න පුළුවන්. ඊළඟ තමයි මේක ෆිසික්ස් වල අහලා ඇති නමුත් පාවිච්චි කරන්න බෑ මන් දන්නේ හිටියට. ලාමිගේ ප්‍රමේය. ළමී කියලා සමහර අය කියනවා. ලාමිගේ ප්‍රමේය. එහෙම එකක් කිව්වනේ ෆිසික්ස් වල. ඊළඟට බල ත්‍රිකෝණ ප්‍රමේය. මේවත් වැදගත් නේ. සමහර එක විභාග ගැටලුවක් තියෙනවා. ඒක බල ත්‍රිකෝණ ප්‍රමේයෙන් බොහොම සරල උත්තරේ එනවා. නැත්තම් ගොඩාක් වගා කරලා තමයි දැන් දෙන්නේ. ඊළඟට කොට් ප්‍රමේය. මේක නම් ෆිසික්ස් වල කියන්නේ කොට් ප්‍රමේය භාවිතයක් සෑහෙන වැදගත්. කොට් ප්‍රමේය පාවිච්චි කරන්නේ නිකන් වෙලාවට. ඔයාලට බල හොයන්න කියන්නේ නැතුව බලසෙවීමකින් තොරව කෝණ අතර සම්බන්ධයක්
හොයන්න එනවා. කෝණ අතර සම්බන්ධතාවයක් ඔප්පු කරන්න ඔයාලට තියෙනවා නම් කොට් ප්‍රමේය භාවිතය ඉතා පහසුයි. අන්න ඔය ක්‍රමයක තමයි කොට ක්‍රම තුන අපි කතා කරනවා අංශවල වස්තුවට වෙන වෙනම. හරිද? good morning. negative. ලියන්න මෙහෙම වාක්‍යයක්. හරි. මෙම ගැටලු විසඳීම සඳහා පහත ක්‍රම භාවිතා කරයි. හරි මේ ක්‍රම ටික පහළට ලියන්න. අපි එකෙන් එක කතා කරමු. හරි දැන් නිශ්ශබ්ද වෙලා රූපය අඳ ගන්න. පළවෙනි ගානේ රූපය අඳින්න. අපිට දීලා තියෙනවා සැහැල්ලු අවධානය තන්තුවක එක් කෙලවරක් සිරස් බිත්තියකට මෙහෙම සම්බන්ධ කරලා අනික් කෙලවර කිලෝග්‍රෑම් 4ක G 10ක් කියලා හිතුවොත් බර නිව්ටන් 40ක් වෙනවා. අංශුවක් ඈඳ අංශුව මත S තිරස් බලයක් යොදා තන්තුව බිත්තිය සමග අංශික තෙහෙක් කෝණයක් සෑදෙනසේ සමතුලිතතාවයේ තබා ඇත. මේ පැත්තට S බලයක් යොදනවා තිරස් අතර. එතකොට තිරසයි සිරසයි අතර කෝණය අංශක 90ක් වෙනවා. මේ කෝණය අංශක 30ක් වෙනවා. right රූපය අඳින්න ඉස්සරලම ඔය බලෙහිම ලකුණු කරගන්න පාට පෑනක් පාවිච්චි කරාට කමක් නැහැ. මේ නැවත බලද්දී ඒතර පැහැදිලිව පේනවා. දැන් අපි කතා කරන්නේ ආනත බල තුනක් යටතේ සමතුලිතතාවයනේ. මෙතන ආනත බල තුනක් නෑ දෙකයි තියෙන. අනිත් බලය මොකද්ද? තන්තුවේ ආතතිය. තන්ත්‍රයේ ආතතිය ඇතුළට ලකුණු කරන්නේ මෙහෙම. ඊතල දෙක ඇතුළට. හරි. දැන් මේ බලන්න මේ තියෙන්නේ පුතේ සිරස් බිත්තියක් නේ. අහගෙන ඉන්න. මේ තියෙන්නේ සිරස් බිත්තියක්. එහෙනම් මම මෙතනින් සිරස් ඉරක් ඇඳ ගන්නවා මෙහෙම. ඕනම තැනකේ සිරස සහ තිරස ඇඳ ගන්න පුළුවන් නේ අපිට. ඒතර මෙහා 30යි නම් මෙහා 30යි ඒකාන්තර කෝණ. දැන් අපි සිරස් බල සමතුලිතතාවය සලකනවා. දැන් මම ෆිසික්ස් වල නම් ඕක ලියන්නේ මොකද්ද? ඉහළට බල සමානයි පහළට බල. කැමති ක්‍රමයක ලියන්නේ. නැත්තම් බලවල එකතුව කීයට සමානයිද? බිඳුවට සමානයි. දෙකම එක සිද්ධිය තමයි. ඉහළට බල තියෙනවා පුතේ t cos 30. පහළට බලයක් තියෙනවා 40. සමානයි බිඳුවට. ඕන ඔයාලට t cos 30 සමානයි 40 කියලා ලියන්නත් පුළුවන්. ඒ කැමති ක්‍රමයක ලියන්න. මූල 3ට 2යි. සමානයි 40. දෙකෙන් ගුණ කරලා මූල 3ෙන් බෙදුවොත් එනවා 80 බෙදීම මූල 3ක්. ඔන්න තන්ත්‍රයේ ආතතිය හොයාගත්තා. ඊළඟ තිරස් බල සමාන කරන්න. දකුණට බල සමානයි වමට බල කියලා හොයාගන්න. S I T ගේ සංරචකයක් වෙනවා පුතේ මෙහෙට. T මෙහෙට විභේදනය කරොත් මේක T කියලා ගමු. T මෙහෙට විභේදනය කරොත් cos මෙහෙට sin. එහෙනම් ඍණ t sin 30 සමානයි බිඳුව. S සමානයි t කියන්නේ පුතේ 80 බෙදීම මූල 3යි. එහෙනම් 40 බෙදීම මූල 3ක්. 40 බෙදීම මූල 3ක්. දෙවෙනි ගාණය මෙහෙම රූපේ තියෙනවා. මෙතන අංශුව තියෙනවා. පහළට නිව්ටන් 50යි.
මේ කෝණය ඇල්ෆා. මේ තන්තු ආතතිය T1. මේක T2 කියලා ගමු. ඒතර මේ ආතතිය මේ සංරචකය අපිට වැදගත් වෙන්නේ නැහැ. මේ තියෙන්නේ මේක සම්බන්ධ සීලිම හරි මොකක් හරි එකේ සීලිමකට සම්බන්ධ යාමත බලයක් තමයි T2. මේ T2 තමයි අපිට වැදගත් වෙන්නේ. ඒතර මේ බල තුන යටතේ තමයි මේ අංශුව සමතුලිත වෙන්නේ. ඒකට තමයි අපි ගැටලුව හදන්නේ. බලන්න පුතේ ඔයාලට තිරස් රේඛා ඕන තැනකින් ඇඳ ගන්න පුළුවන් නේ. මම මෙතනින් තිරස් රේඛාවක් මෙහෙම අඳිනවා. ඒක පුරුදු වෙන්න ඕන තැනකින් තිරස ඇඳ ගන්න පුළුවන්. එහෙනම් මෙයා ඇල්ෆා නම් මේ කෝණය කීයද? ඇල්ෆා වෙනවා ඒකාන්තර කෝණ. හරිනේ? මේක 90යි. උත්තර දෙන්න. මේක 30ක් වුණොත් මේ කෝණය කීයක් වෙනවද? 60ක් වෙනවා. ඇයි? සිරස් රේඛාවයි තිරස් රේඛාවයි අතර කෝණයේ අංශ කීයක් වෙන්න ඕන? 90ක් වෙන්න ඕන. ඒතර මෙයා 60ක් වුණොත් මේක 30ක් වෙනවා. හරිනේ? එහෙනම් මේක ඇල්ෆා නම් මේක කීයද? 90 ඍණ ඇල්ෆා. ඇයි 90 අඩු කිරීම ඇල්ෆා. එහෙනම් මේ කෝණය කීයද? අය නැවත බලන්න. මෙයා 60ක් කියලා පුතේ ගත්තොත් මේ කෝණය මෙයා 30යිනේ. මෙතන 90ක් නිසා මේ කෝණය නැවත කීයද? 60යිනේ. එහෙනම් මේ කෝණයට මෙයා සමාන වෙලා තියෙන්නේ. මේක ඇල්ෆා නම් මේක 90 ඍණ ඇල්ෆා. නැවත මෙතන 90ක් නිසා 90න් 90 ඍණ ඇල්ෆා අඩු වුණාම 90න් 90 ඍණ ඇල්ෆා අඩු වුණාම මොකද වෙන්නේ? ධන ඇල්ෆා වෙනවා. එහෙනම් මේ කෝණය ඇල්ෆා. රයිට්. උදාහරණයකට 60 ගත්තේ. එහෙනම් මම ඉස්සරළම තිරස් බල සමාන කරනවා. තිරස් අතර තියෙනවා පුතේ T1 ගේ මොන සංරචකයේද? උත්තර දෙන්න. T1 sin alpha. cos උඩට තිරස් අතර sin. T2 ගේ තියෙන්නේ cos සංරචකය. ඒක අනිත් පැත්තට. ඍණ T2 cos alpha. ඍණ T2 cos alpha. alpha ගේ අගය ඔයාලට දීලා තියෙනවනේ. alpha tan inverse 3 බෙදීම 4යි. එහෙනම් tan alpha 3 බෙදීම 4යි. ත්‍රිකෝණීය ත්‍රිකෝණයක් ඇඳලා ඇල්ෆා ලකුණු කරගන්න. පයිතගරස් දෙන්නත් 5ක් වෙනවා. එහෙනම් එනවා මේක සුළු කරලා ගන්න. T1 sin alpha සමානයි T2 sin cos alpha. sin alpha වෙනුවට දාන්න 3ට 5ක් cos alpha වෙනුවට දාන්න 4ට 5ක් 5ට 5 ඉවත් වෙනවා. T1 කියන්නේ 4යි T2 බෙදීම 3ක්. මේක පළවෙනි සම්බන්ධය කියලා ගමු. ඊළඟ සිරස් අතර බල සලකන්න. සිරස් අතර උඩට තියෙනවා පුතේ T1 ගේ සංරචකයක් වෙනවා T1 cos alpha. T2 ගේ සංරචකයක් වෙනවා T2 cos නෙවෙයි sin. දෙකම ධන. පහළට තියෙනවා නිව්ටන් 50ක්. සමානයි 0. cos වෙනකොට දාන්න 4 යට 5ක් sin වෙනකොට දාන්න 3 බෙදීම 5ක්. සමානයි 50යි. සියලු පද පහින් ගුණ කරලා දැම්මොත් 4යි T1 ධන 3යි T2 සමානයි 250. දැන් මෙන්න මේ පළවෙනි සමීකරණයෙන් T1 වෙනුවට ආදේශ කරන්න. T1 වෙනුවට ආදේශ කරන්න 4යි T2 යට 3ක්. 4යි T2 බෙදීම 3ක්. මං සියලු පද 3ෙන් ගුණ කරලා දානවා. එතන මේකේ හරය 3 කැපෙනවා 16යි T2. මෙයා 3ෙන් ගුණ වෙනවා 9යි T2. මෙයා 3ෙන් ගුණ වෙනවා 750යි. මට කියන්න පුතේ උත්තරේ මෙතන කීයද? 25යි T2. එහෙනම් T2 උක්ත කරන්න 25න් බෙදුවොත් කීයද එන්නේ? 750යි
25 වරක් මෙතනට 3යි. අන්න T2 එනවා නිව්ටන් 30ක් කියලා. එහෙනම් T2 නිව්ටන් 30යි නම් පළවෙනි සමීකරණයෙන් T1 හොයාගන්න පුළුවන්. මම ලියනවා මෙතනින් ලියන්නම් එම නිසා T1 සමානයි මෙතනට දාන්න 30ක්. එතනින් එනවා නිව්ටන් කීයක්ද? 3ක් කැපුණාම 40 යන්නේ විතර 4යි. 40ක් කියලා උත්තරේ නිව්ටන් 40. T1 සහ T2 කියන්නේ එහෙම. එතන මේකට මේ ලාමිගේ ප්‍රමේය වගේ දැම්ම නම් මේක මීට වඩා සරලව හදන්න තිබුණේ. අපි පියවරෙන් පියවර එමු. දැන් ඔය පළවෙනි ගණන් දෙකේ විතරයි මම රූප දාලා තියෙන්නේ. තුන්වෙනි ගණන කියවලා තනියම රූපයක් අඳින්න බලන්න. තුන්වෙනි ගාන තිරසටාංශක 30යි වස්තුවක් සමතුලිතතාවයේ තියෙනවා අංශුවක් කියලා ගමු. ඒතර මෙයා මත මෙයාගේ ස්කන්ධය 30යි මූල 3ක් නිසා 300යි මූල 3ක් නිව්ටන්. 300යි මූල 3යි නිව්ටන්. ඊළඟට අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙනවා පෘෂ්ඨයට ලම්බකව R. තිරස්වය ඉදිරි යුතු බලය අගයද සොයන්න. දැන් මෙහෙම තිබ්බට මේක සමතුලිත නෑනේ. බල තුනක් නෑනේ. බල දෙකක් යටතේ සමතුලිත වෙන්න නම් මෙහෙම සමතුලිත වෙන්න විදියක් නෑ. එහෙනම් ආනත බල තුනක් යටතේ සමතුලිත වෙන්න තිරස්වය ඉදිරි යුතු බලය අගය අහන්න. ඒක P කියලා ගන්න. මේ බර කියන්නේ මොන බලයක්ද පුතේ? කියන්නේ බර කියන්නේ සිරස් බලයක්. මේක තිරස් බලයක්. එහෙනම් සිරස සහ තිරස අතර කෝණය අංශක 90ක් වෙනවා. මෙතනින් කඩයිරක් මම යන ගන්න. දැන් බලන්න කෝණය ගන්න විදිහ. අහගන්න හොඳට. දැන් සමහර ඉන්නවා අවුරුදු 2 3 A level කරනවා ඒ වුණාට මේ කෝණය මෙහා 30යි නම් මෙහා 30යි කියන්න දන්නේ නැහැ. සරලයිනේ මේ බලන්න. මේක 90යිනේ. මේක 30යි නම් මේක 90යි නම් මේ කෝණය කීයද? 60යි. මේ දෙන්නත් 90යිනේ. ඒ තලයයි මේ ප්‍රතික්‍රියාවේ ලම්බකයිනේ. මේක ලම්බ කෝණේ තියෙන්නේ. එහෙනම් මෙයා 60යි නම් මේක නැවත 30ක් වෙනවා. ඔය කෝණය 30යි කියලා මතක තියාගන්න. එතන ආනන්තය 60ක් වුණොත් එතන 60ක් වෙනවා. එනවාට ලේසියෙන් මේක අපි ඉස්සෙල්ලා සාමාන්‍ය ක්‍රමයට හදලා ඉමු. මම මෙතනිනුත් සිරසට රේඛාවක් ඇඳ ගන්නවා. තිරස් රේඛාවකුත් ඇඳ ගන්නවා. එතන මෙතන බලන්න. මෙයයි මෙහෙම දික් කරොත් මේ හැදෙන කෝණය මොන කෝණයද? 30යි. මොන කෝණද? ප්‍රතිමුඛ කෝණ. දැන් මම ඉස්සලා මේ ක්‍රම දෙකකට මේක හදන්නේ. එක ක්‍රමයයි. මම තිරස් බල ගන්නවා. P තියෙනවා. අය T sin 30 තියෙනවා. T sin 30 තියෙනවා. සමානයි බිඳුවයි. එහෙනම් P සමානයි sin 30 භාගයක් නිසා T බෙදීම 2යි. පළවෙනි සම්බන්ධය. ඊළඟ සිරස් බල ගන්නවා. R cos 30. මෙතන පුතේ R නේ T නෙවෙයි R බෙදීම. R cos 30 ඍණ 300යි මූල 3 සමානයි බිඳුවයි. cos 30 මූල 3 යට 2යිනේ. දෙපැත්තෙන් මූල 3ක් කැපිලා යනවා. R ට එනවා පුතේ 600ක් නිව්ටන්. ඔය අපි හෙව්වේ ඔය දෙන්න අතර ප්‍රතික්‍රියාවද? ඔය හෙව්වේ පෘෂ්ඨය හා අංශුව අතර ප්‍රතික්‍රියාව. එහෙනම් පළවෙනි සමීකරණයෙන් එනවා P සමානයි R ට 600ක් දාපුවම 600 බෙදීම 2 කියන්නේ නිව්ටන් 300.
හරි. මේක ඍජුවම අපිට උත්තර එන්න නිසා මේ ක්‍රමය තමයි වඩා පහසු ක්‍රමය. සක්‍රම දෙකකට මම මේක හදන්න යන්නේ. මොකද තලයේ දෙකේ බලයි තලයට ලම්බක බලයි අරන් හදන්නත් පුළුවන්. එතකොට මීට වඩා වැඩි සංකීර්ණ වෙනවා. එතකොට ඒක තේරුම්න්නේ. තිරසට අංශක 60 කෝණයකින් අනන්ත සමත අචල තලයක් මත ඇති ස්කන්ධය කිලෝග්‍රෑම් 50ක්. මෙයාගේ ස්කන්ධය 50යි එහෙනම් බර නිව්ටන් 500යි. ඒ G10ක් කියලා හිතලා හැදුවොත් ආනත් තලයට ලම්බකව යාගේ අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙනවා. අපෙන් අහන්නේ පුතේ ආනත් තලයට සමාන්තර යෙදිය යුතු බලයගේ P කියලා ගමු. P කියගේ තමයි අහන්නේ. මේ දෙක ලම්බකත් වෙනවා. මෙයා 60යි නම් මේ කෝණය 60යි. මොකද මෙයා 30ක් නිසා මෙයා 60යි. මෙතනින් සිරස් රේඛාවක් ඇඳගත්තොත් උඩට මෙයා 60යි. මේ කෝණය 30ක් වෙනවා 90ක් කිව්වා. දැන් මම විභේදනය කරනවා මේ බලන්න. 37ට බල විභේදනය ලියනවා. කවුද? P cos නෙවෙයි sin. P sin 30 ඍණ R sin 60 සමානයි බිඳුවයි. හරිනේ? හරි. ඊට පස්සේ sin 30 භාගයයි sin 60 මූල 3ට 2යි. දෙකට දෙක සුළු වෙනවා. P සමානයි මූල 3යි R. පළවෙනි සම්බන්ධය. පළවෙනි සම්බන්ධය. ඊළඟට සිරස් බල ගන්න. R cos 60 ධන P cos 30 උඩට නම් cos නේ. එනේ කෝණේ පැත්තට නම් cos නේ. පල්ලෙහාට තියෙනවා ඍණ 500. සමානයි බිඳුවයි. R cos 60 භාගයයි P වෙනුවට දාන්න පුතේ මූල 3යි R. cos 30 මූල 3ට 2යි සමානයි 500ට. දැන් එනවා පුතේ මෙතන මේ දෙක කුඩා තුනාකාරය ගත්තාම මූල 3න් ගුණනොත් 3යි R 3යි R ට R එක දුනොත් 4යි R දෙකෙන් බෙදුවොත් 2යි R 500යි R 250. ඊළඟට පළවෙනි සමීකරණයෙන් P එනවා මූල 3යි R. ඒ කියන්නේ 250යි මූල 3යි නිව්ටන්. ඔය එක ක්‍රමයක්. මේ එක ක්‍රමයක්. දැන් මෙහා ගන්න. මේ විභේදන ලියද්දී පුතේ තිරසටයි සිරසටයිම ලියන්න ඕන කියලා නියමයක් නැහැ. එහෙම එකක් නැහැ. 37ටයි සිරසටයිම ලියන්න ඕන කියලා නියමයක් නැහැ. ඒ අර ඕනෑම දිශාවට බල විභේදනය බිඳුවක් වෙනවා. එහෙනම් මම ගන්නවා ආනත තලයේ දිගේ බල. අහගෙන ඉන්න පස්සේ තේරෙන්නේ නැත්තම් නේ. ආනත තලයේ දිගේ බල ගන්නවා. ආනත තලයේ දිගේ මොනවද තියෙන බල? ඒ අහගන්න. ආනත තලයේ දිගේ තියෙන බල මොනවද? පස්සෙම ගන්න පුළුවන්. අහගන්න. ආනත තලයේ දිගේ තියෙන බල මොනවද? P තියෙනවා. අය 500න් විභේදනයක් වෙනවා. මේ පැත්තට 500යි cos 60යි sin 60යි. එහෙනම් P අනිත් පැත්තට එනවා 500යි sin 60 සමානයි බිඳුවක්. මෙයාගෙන් බලපෑමක් නෑ අයියේ. මම බලය පාඩුවේදී කියලා තියෙනවා මොකද්ද? විභේදනයට. ලම්බක බලයක් මගින් නැත්නම් යම් බලයක් මගින් ඊට ලම්බක වූ දිශාවට බලපෑමක් නෑ. ඒ කියන්නේ R ගෙන් බලපෑමක් නෑ. එහෙනම් P සමානයි 500ක් sin 60 මූල 3ට 2යි. ඒ කියන්නේ 250යි මූල 3යි. පැහැදිලි නේ නම් වැඩි. වගා කරනවද කියලා ඔයා තමයි තීරණය කරන්න ඕනේ. දැන් මේකදී අපි කරේ සමීකරණ දෙකක් ලියලා සුළු කරලා ගත්තේ. අරකින් එකපාර උත්තර එනවා. අය ආනත් තලයට ලම්බක බල ගන්නවා. ආනත් තලයට ලම්බක බල ගද්දී මේ සමාන්තර බලෙන් බලපෑමක් නැහැ. එහෙනම් R සමානයි පුතේ 500යි cos 60ට.
cos 60 භාගයයි 250ක් එනවා. අන්න. එහෙනම් අපි හදන ක්‍රමය අනුව ගාන අමාරු වෙනවද නැද්ද කියලා තීරණය වෙනවා. ඒක ඔයා කල්පනා කරන්න ඕනේ මෙතනදී එක් බලයක් එන්නේ නැතේ ඉතිරි බලය විතරක් එන්න මං සිරස් බලාරන් තේරුමක් නැහැ කියන එක තේරෙන්න ඕනේ. ඒකයි මං ක්‍රම දෙකටම හැදුවේ. ක්‍රම දෙකම ලියා ගන්න. ඒතර ආනත් තලයේ දිගේ සහ ආනත් තලයට ලම්බක බල ගන්න එක මෙතනදී වඩා පහසු වෙනවා. රයිට්. ඔක ලියන පස්වෙනි ගාන හදන්න. 5. පස්වෙනි ගාන මේක ඇල්ෆා කියලා ගන්න පුතේ sin ඇල්ෆා තමයි 7 බෙදීම 25 වෙන්නේ. ඊට මේකට ඍජු කෝණීය ත්‍රිකෝණයක් කියනදොත් 7 25 මේක 24 වෙනවා. මෙයාගේ බර තියෙනවා පහළට නිව්ටන් 1000ක් කිලෝ 100ක් නේ. ආනත් තලයට සමාන්තර වේදිත බලයයි යහන්නේ. P අභිලම්බ ප්‍රතික්‍රියාව R. පෙර පරිදිම තමයි මේ කෝණය ඇල්ෆා වෙනවා. එනවාට සරලව හිතන්න පුළුවන් මොකද්ද? ආනත් තලයේ දිගේ සහ ආනත් තලයට ලම්බක බල සලකන්න. ආනත් තලයේ දිගේ තියෙනවා P ඍණ 1000ක් sin ඇල්ෆා සමානයි 0. sin ඇල්ෆා කියන්නේ මේ ත්‍රිකෝණයෙන් ආදේශ කරන්න 7 බෙදීම 25යි. ඒක නම් දීලක් තියෙනවනේ. 25 වරක් 104යි 280ක් නිව්ටන්. ආනත් තලයට ලම්බක බල සලකන්න. R තියෙනවා 1000ක් cos alpha එනවා. cos කියන්නේ 24 බෙදීම 25ක්. මෙතනට එනවා 4යි කියන්නේ 96යි 960ක්. හරි. අන්න. එමය උත්තර එන්නේ. ඒතර ඉතිරි ගැටලු හදාගෙන ඉන්න උත්සාහ කරන්න. එහෙම නැතත් මේ හදපු ටික හරියි නැවත හදන්න උත්සාහ කරන්න. එහෙනම් පරිස්සමට යන්න.